අද මම ඔයාලට කියලා දෙන්නම් මේ මයික් සෙට් කරන හැටි, ජැක් කරන හැටි. ඒ ටික මම ඔයාලට අද කියලා දෙන්න හදන්නේ. ඉතින් මේකට මේ සවුන්ඩ් කාඩ් වර්ග දෙකක් එනවා. XX91 XX96 මේකම තමයි X5 කියලා කියන්නේ මේකමයි. එතකොට මේ මයික් එකත් එක්කත් මේ සෙට් එකම ගන්න පුළුවන්. ෆුල් සෙට්. මේ මයික් එකත් එක්කත් ගන්න පුළුවන්. මේක BM800 හොඳ ක්වොලිටි මයික් එකක්. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මේ තියෙන්නේ හොඳ ක්වොලිටි මයික් එකක්. හරිනේ. මේ ක්වොලිටිය තියෙනවා. රයිට්. මේ සර්කිට් එක එන්නේ ගොඩක් ක්වොලිටි තියෙනවා සර්කිට් එක. එතකොට මේකට XLR මේක ඉන්ස්ට්‍රුමන්ට් එකක් 3.5 ජැක් එක. එතකොට ඩයිනමික් මයික් එකක්, පොඩි පින් මයික් එකක්. ඒ කියන්නේ 6.5 3.5 මයික් එකක්. ඒ විදිහට ගහන්න පුළුවන් OTG තියෙනවා. ඒ XLR මයික් එක කියන්නේ සාමාන්‍යයෙන් මේක. මම මේක පාවිච්චි කරලා පෙන්නන්නම් අද. එතකොට අපි ලයිව් යනකොට මෙන්න මේ OTG PC කියන එකෙන් යනකොට මේක සමහරක වගේ OTG කියලා තියෙනවා, සමහරක වගේ USB කියලා තියෙනවා, සමහරක වගේ PC කියලා තියෙනවා. ඔය ඔක්කොම ගහලා තියෙනවා. මේකෙන් ලයිව් යනකොට ක්වොලිටි වැඩි. මේ 3.5 එකෙමුත් ඇත හැකි. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක සාමාන්‍ය ලයිව් යනකොට අපි ජැක් කරන විදිහ මම කියලා දෙන්නම්. ලයිව් යනකොට අපි පාවිච්චි කරන්න ඕන පෝට් ස්ක්‍රීන් එක. මේ තියෙන්නේ දෙපැත්තම type C තියෙන කෝඩ් එකක් පාවිච්චි කරන්න ඕන. මේක 4-in-1 එකක්. මේකත් පාවිච්චි කරත හැකි. මම දැන් මේ කෝඩ් එක අරගෙන ඔයාලට පාවිච්චි කරලා පෙන්නන්න. ඉතින් මේ කෝඩ් එක දෙපැත්තම type C මේ වගේ කෝඩ් එක. දෙපැත්තම type C තියෙන කෝඩ් එක. ඒක අපි ගහනවා මේක මේ OTG කියන එකට. OTG කියන එකට ගහලා මේක අනික් කොන අපි ගහන්නේ ෆෝන් එකේ charge කරන තැනට. මේ මෙතෙන්. ඔහොම ගහන්නේ. right. එතකොට මේක ඔන්න එනවා වැඩ කරනවා. right. ඔක තමයි සාමාන්‍ය ක්‍රමේ මේක පාවිච්චි කරන. හැබැයි මෙතෙන්දි ගොඩක් වෙලාවට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේ ඔයාලට පේනවා ඇති මෙතන මේ බැටරි මාක් එක බලන්න. මේ ගහපුවාම ඒක charge වෙනවා පෙන්නනවා. ඒකට හේතුව තමයි බැටරියේ charging එක මේකට ගන්නවා. එතකොට අර බැටරිය කලින් පාවිච්චි කරපු කාලයට වඩා යම් කිසි ප්‍රමාණයක් කාලය අඩු වෙනවා. ඒක නවත්ත ගන්න අපිට පුළුවන් කන්වර්ටර් එකක් යූස් කරන්න. කන්වර්ටර් එකක් යූස් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ එකක්. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන්න ගහලා තියෙන්නේ මේ තියෙන්නේ මෙන්න මේ කෑල්ල තමයි. ඒකට මේක type C එකට ගහුවට පස්සේ අපිට පුළුවන් මේක type C එකට ගහලා පෙන්නන්න. මේක දැන් මේක මේ ෆෝන් එකට මෙහෙම ගහලා මේකේ අනික් කොන මේකේ තියෙනවා මේ මෙන්න මේ headset එක ඇඳපු එක. ඒකට ගහනවා ලයිව් එක, අනික් එක ගහනවා charger එකට. එතකොට ෆෝන් එක charge වෙනවා, sound card එකක් charge වෙනවා, බැටරි බහින එක වෙන්නේ නැහැ. ඒක තමයි මෙතෙන්දි පාවිච්චි කරන තාක්ෂණික ක්‍රමය. ඊට පස්සේ මේක Apple ෆෝන් එකට යූස් කරන්නේ. මෙන්න මේ වගේ කන්වර්ටර්ස් පාවිච්චි කරන්න ඕන. මම ඒකත් පෙන්නන්න. මේ හැමදේම කරද්දි ෆෝන් එකේ බෑක් කවර් ගලවන්න ඕන, ලයිව් යන එකේ බෑක් කවර් ගලවන්න ඕන, බ්ලූටූත් ඕෆ් කරන්න ඕන. ඒ වගේ පොඩි පොඩි සිද්ධාන්ත තියෙනවා කරන්න ඕන ඒවා. ඒවා අනිවාර්යයෙන්ම කරන්න ඕන නැත්තම් මේ බෑ. එතකොට මේක මේ කෑල්ල අපිට මේ type C එකට ගහලා අර විදිහට හයි කරාට පස්සේ මේක Apple එකට යූස් කරන්න පුළුවන්. මේක මම චෙක් කරලා තියෙනවා මේක Apple එකට වැඩ කරනවා. Apple ෆෝන් එකේ අවුලක් නැත්තම්. right. ඔය විදිහට තමයි ඒ ටිකම වෙන්නේ. එතකොට මම මේ ඔයාලට දැන් කතා කරන ෆෝන් එකට මම මේ විදිහට ජැක් කරලා සවුන්ඩ් එක අරගෙන ඔක්කොම කරලා පෙන්නනවා. එතකොට මේක මේ විදිහට ගැහුවා. type C එකට. ඊට පස්සේ අපිට ඕන මයික් එක ගන්න. අපි XLR මයික් එක ගහනින්ද අපි ගහනවා XLR එක මේකට. හරිද? පොඩ්ඩක් තදයි මේක අලුත් පිටින්ද ඒක පරිස්සමට හරියට ගහන්න ඕන. බලලා නැත්තම් ජැක් එකේ මෙහෙට එන්න බලනවා. රයිට් ඔන්න ඔය විදිහට ජැක් එක ගහනවා. ඊට පස්සේ මේකට අපිට මේ මයික් දෙකෙන් ඕන එකක් යූස් කරන්න පුළුවන්. අපි දැන් මේ මයික් එක ගහමු.
දැනට මේ මොකක් කරලා රයිට් එතකොට දැන් මම වොලියුම් ටික දැනට පොඩ්ඩක් මොකක් කරනවා දැන් මේකේ සවුන්ඩ් එක කොහොමද ඇහෙන්නේ කියන එක බලන්න මම මේකට හෙඩ්සෙට් එක කනෙක්ට් කරනවා හෙඩ්සෙට් එක ගහනකොට අනිවාර්යයෙන්ම මේ අවුට්පුට් කියලා තියෙන එකේ තියෙනවා ස්පීකර් හෙඩ්ෆෝන් කියලා තියෙනවා ඊට පස්සේ තියෙනවා හෙඩ්සෙට් කියලා හෙඩ්සෙට් කියන එකට ගැහුවොත් අර මයික් එක ඔන් වෙනවා හෑන්ඩ්ස් ෆ්‍රී වල මේකින්ද අපි මේක ගහනවා සාමාන්‍යයෙන් හෙඩ්ෆෝන් කියන එකට හෙඩ්ෆෝන් කියන එකට ගහලා ඒක මොකක් කරපුවාම මේ මයික් එකෙන් වැඩ කරනවා මේ මයික් එක මෙහෙම ගැහුවට වැඩ කරන්නේ නැහැ මේකට පැන්තියම් පවර් ඕන ඒතර මේ 48 පැන්තියම් පවර් කියන එක අපි ඔන් කරන්න ඕන හරිද ඔන්න මයික් එක වැඩ කරනවා දැන් හරිද එතකොට දැන් මේකේන සවුන්ඩ් එක ක්වොලිටි කොහොමද කියලා ඔයාලට චෙක් කරගන්න මම දැන් ඒක ඔයාලට කනෙක්ට් කරනවා ෆෝන් එකට වීඩියෝ එකට එතකොට වීඩියෝ එකට මේකෙන් තමයි යහෙන්නේ එතකොට අනිවාර්යයෙන්ම ලයිව් එකට කනෙක්ට් කරාට පස්සේ මතක තියාගන්න මේ රෙකෝඩින් කියන එක ෆුල් අරින්න ඕන අකම්පැනිමන්ට් කියන එක ෆුල් අරින්න ඕනේ ඒවා ෆුල් අරලා තියන්න ඕනේ ඒ දෙකෙන් තමයි අවුට්පුට් එක හොඳට ඇහෙන්නේ එතකොට රෙකෝඩින් කියන එක හැම එකම තියෙනවා අකම්පැනිමන්ට් කියන එක සමහරක් ඒ වගේ අවුට්පුට් වොලියුම් එහෙම නැත්නම් මේ ලයිට් එක පත් වෙනවා පේනවනේ වොයිස් එක වදිනකොට එහෙම නැත්නම් මියුසික් ඔය විදිහට ඒ වගේ මොකක් හරි මේකකින් තියෙන්න පුළුවන් එතකොට මෙතන තියෙනවා මයික් ට්‍රිබල් මයික් මිඩ් රේන්ජ් එක මයික් බේස් එක මයික් ටෝටල් එක මයික් ටෝටල් එක මම පොඩ්ඩක් අඩු කරනවා 6ට විතර මම දැන් මේක ජැක් කරනවා ෆෝන් එකට ඊට පස්සේ බලමු රයිට් දැන් ඔයාලට මාව ඇහෙන්න ඕන මේ මයික් එකේ හරියට ජැක් වෙලා තියෙනවනම් මම හිතනවා ජැක් වෙලා ඇති කියලා මේකෙන් තමයි ඇහෙන්න ඕන. ඔය දැන් ඔයාලට ඇහෙන්නේ ඒක. හරිද? ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ජැක් කරන්නේ. මහා ලොකු දෙයක් නෑ. පොඩි දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ මම මේක ඔයාලට 3.5 එකමුත් ජැක් කරලා පෙන්නන්නම්. දැන් මේ කොලිටි ඔයාලට ඇහෙනවනේ 1 2 3 මම මයික් වොලියුම කොහොනම් තව ටිකක් වැඩි කරන්න. මේ එකත් වැඩි කරලා පෙන්නන්නම්. ඔය 1 2 3 ඉතින් ඔය වගේ සවුන්ඩ් එකක් එනවා. රයිට්. මම ඊට පස්සේ ඔයාලට 3.5 එකමුත් පෙන්නන්න. මේ තියෙනවා 3.5 ජැක් එක. ඒක අපි ගහනවා මේකේ ලයිව් ස්ට්‍රීම් කියලා තියෙනවා. එතන දෙකක් තියෙනවා. එකෙන් එකට ගහනවා. ඊට පස්සේ අපි මේ type C එක ගලවනවා. මගේ ෆෝන් එකට ජැක් වුණාද දන්නේ නැහැ පොඩ්ඩක් ඒක බලන්න ඕන. එතකොට ඔන්න ඔයාලට ওই විදිහට සද්ද එනවා 1 2 3 check 1 1 2 3 ඒ විදිහට එනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමේ. මම දැන් මේකෙන් අයින් වෙලා මේ වීඩියෝ එක හරියට මේ රෙකෝඩින් වුණාද කියලා බලලා ඊට පස්සේ ඉති කොටසට යන්න. ඔයාලට මේකෙදින් පිස්සන් කුටු වගේ වෙනවා වැඩි ගණන් ගන්නවා. මොකද හේතුව මේ ඔයාලට කියලා දෙන්න ඕනේ නම් මෙහෙම ගැජට් එකක් මම ලං කරලා තියෙන්නේ. ඉතින් මේකත් ඒ විදිහම තමයි වෙනසක් නැහැ. ඒ සිස්ටම් එකටම තමයි තියෙන්නේ. live 3.5 ගහන නම් මෙතෙන්ද ගහන්න ඕන. අනිවාර්යයෙන්ම live යන ෆෝන් එකේ bluetooth ඒවා off කරලා තියෙන්න ඕන. එතකොට මේකේ 3.5 ගහලා යන්න පුළුවන්. මේ වගේ sound card වල 3.5 එකයි type C එකයි ලොකු වෙනසක් නැහැ. හොඳට දෙකම හොඳ quality එකට තියෙනවා. මේ sound card quality ටිකක් තියෙන හින්දා. ඉතින් මේ දෙකේ එකම තමයි පොඩි වෙනසක් තියෙනවා. මේ හැඩේ සහ මේ අනිවාර්යයෙන් මේකේ XLR වලට අපි ගහලා මේ වොයිස් කරනවා නම් XLR සිස්ටම් අනිවාර්යයෙන්ම 48 පැන්තියම් පවර් ඔන් කරන්න ඕන කන්ඩෙන්සර් මයික් වලදී. ඩයිනමික් මයික් වලදී කියන්නේ මේ වගේ මයික් වලදී අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ මයික් වලදී අනිවාර්යයෙන්ම 48 පැන්තියම් ඔන් කරන්න ඕන XLR එකට ගැහුවට පස්සේ අනිවාර්යයෙන්ම මොකද ඒකට පැන්තියම් පවර් ඔන් වෙන්න ඕන වැඩ කරන්න. නමුත් 3.5 එකේදී අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට
ගොඩක් වෙලාවට මේ මයික් මේ මෙන්න මේ ජැක් එකේදී වැඩ කරන්නේ නැහැ. මේ සමහරක් වෙලාවලට මොකද ඒකට පැන්තියම් පව එකක් එන්නේ නැහැ මොනෝ සිස්ටම් එකකින් හින්දා. නමුත් මේ සිස්ටම් එකේදී හැම වැඩ කරනවා. ඉතින් ඕක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ සවුන්ඩ් කාඩ් අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කතා කරන්න 076 450 24 23. ඔයාලට මම ඔන්න ජැක් කරන්න හරි පිව්වා. එතකොට මම තව පාරක් ඔයාලට කියන්නම්. මෙතෙන්ට මයික් එක ගහන්නේ මෙතෙන්ට ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියන්නේ ගිටාර එකක් මොන හරි මෙතෙන්ට මොනෝ මයික් එක එහෙම නැත්නම් 6.5 මයික් එක එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් කියලා කියනවා. මෙතෙන්ට 3.5 මයික් එක කියන්නේ ඉයර්ෆෝන් ජැක් එක. මෙතන තියෙනවා හෙඩ්ෆෝන්ස් ස්පීකර්ස් කියලා. ස්පීකර්ස් කියන එකෙන් සාමාන්‍යයෙන් අපිට ඇම්ප් එකකට දීලා මේකෙන් ඇහෙන සවුන්ඩ් එක අවුට් එකක් ගත හැකියි. හැබැයි අවුට් එක අරගෙන මේ වගේ සිං කරන්න යනවා බෑ. ලොකු සවුන්ඩ් එකක් අරින්න හේතුව මේ හම් එකක් එන්න බලනවා. එහෙමනම් මේ වගේ එකකින් සිං කරන්න ඕන මේ වගේ මයික් එකකින්. ඊට පස්සේ මේකේ හෙඩ්ෆෝන් ස්පීකර් තියෙනවා. ඒක හෙඩ්ෆෝන් කියන එක තමයි අපි ඉයර්ෆෝන් එක එහෙම නැත්නම් හෙඩ්ෆෝන් එක ගහන්නේ. හෙඩ්සෙට් කියලා දෙනවා. හෙඩ්සෙට් එකට අපි ගහන්නේ මයික් අනම්ම නම් මොකුත් යූස් කරන්නේ නැතුව අපි හෑන්ඩ් ෆ්‍රී එකකින් මයික් එකකින් කතා කරනවා නම් එතෙන්දී අපි මේ හෙඩ්සෙට් කියන එක ගැහුවට ප්‍රශ්නයක් නැහැ. මොකද එතකොට මයික් එක ඔන් වෙනවා. ඒ නැතුව ගැහුවොත් එහෙම ශබ්දයක් එන්න බලනවා සම්පූර්ණ සිස්ටම් එක ජෑම් වෙන්න බලනවා. ඒකින්ද ඒක මයික් එකක් තියෙන හෑන්ඩ් ෆ්‍රී එකක් හැර මයික් නැතිව මේකට ගහන්න යන්න එපා. එතකොට පොඩ්ඩක් ශබ්ද එන්න බලනවා. කම්පැනිමන් කියන්නේ අපි කම්පියුටර් එකකින් ඩෙස්ක්ටොප් එකකින් මියුසික් එක අරගෙන මේකට දෙන්න පුළුවන් කේබල් හරහා 3.5 කේබල් හරහා ඒකේ තියෙන. ඒකටම ලයිව් ස්ට්‍රීම් කියන එක දන්නවා ඔයාලා 3.5 ලයිව් එක OTG එකට ගහලා අර මං කිව්ව විදිහට Type C වලින් යන්න පුළුවන්. මේක charge කරන එක ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් මෙතන ගත්තාම වොලියුම් කන්ට්‍රෝල් එකේ තියෙන්නේ. ඉතින් සමහර කාලවල ගොඩාක් කටි කතා කර අහනවා. අර වොලියුම් කොයි ගානට තියනවද මෙහෙම කියන්නේ. ඒක ඇත්තටම තමන්ගේ වොයිස් එකට තමන් කියන සින්දුවට තමන්ගේ ඉන්ට්‍රස්ට් එකට සාපේක්ෂයි. නමුත් අපි පොදුවේ ගත්තොත් එහෙම ට්‍රිබල් එක ෆුල් අරනවා. ඒ කියන්නේ මම සාමාන්‍ය ට්‍රිබල් එක ෆුල් අරලා මිඩ් එක හාෆ් තියලා බේස් එක ඔල්ලෝසුවේ දෙකට වගේ තමයි කියන්නේ. බේස් එක කියන්නේ ලෝ එක. ඔල්ලෝසුවේ දෙකට වා තමන්ගේ ඉස්සරහ ඔල්ලෝසුවක් තියෙනවා නම් දෙකේ ඉලක්කම් පැත්තට වගේ තමයි තියන්නේ. ඒකට එක එක සවුන්ඩ් කාඩ් වල බේස් ගතිය වෙනස්. ඒකට බේස් එක වැඩි සවුන්ඩ් කාඩ් එක නම් අපි ලෝ එක ටිකක් අඩුවෙන්. ඒ කියන්නේ බේස් එක අඩුවෙන් තියන්නේ. ඒකට බේස් එක මදි වගේ නම් වැඩියෙන් තියෙනවා. ඒ වගේ තමන්ට හදා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම නැවතත් කියනවා රෙකෝඩින් කියන එක, කම්පැනිමන්ට් කියන එක, එහෙම නැත්නම් මියුසික් අවුට් එක ඒවා ෆුල් අරලා තියනවා. ඒකෙන් තමයි ලයිව් එකේ කට්ටියට සවුන්ඩ් එක ඇහෙන්නේ. ඒකින් ඒවා ෆුල් අරලා තියන්න ඕන. ඉතින් මේ සවුන්ඩ් කාඩ් ලස්සනයි ලයිට් පත් වෙනවා තරම් වගේ. කැමති කට්ටිය ඉන්නවනම් මේ මයික් එකත් එක්ක ගන්න පුළුවන්. මේ මයික් එකත් එක්ක ගන්න පුළුවන්. මේකෙන් ගන්නව නම් ගණන් වැඩි, මේකෙන් ගන්නව නම් ගණන් අඩුයි. ඊට අමතරව කට්ටිය පාවිච්චි කරන්න ඔය V10X Pro කියන මොඩල් එක. ඒක ඇවිල්ලා SX50 sorry SK මේකක් තියෙනවා. ෆුල් සෙට් ගන්න පුළුවන්. අඩු ගානට හොයන කෙනෙකුට මේවට යන්න පුළුවන්. ලොකු ගණන් වලට හොයන කට්ටියට මේවට යන්න පුළුවන්. මගේ වීඩියෝ YouTube එකේ Facebook TikTok වගේ දාලා තියෙනවා බලන්න. හොඳට වීඩියෝ බලලා ඒ වගේ යම් අරගන්න ඉගෙන ගන්න. ඉගෙන තමන් උත්සාහ කරන්න දේවල් ගොඩ දාගන්න. ඒක තමයි මම වටින්නේ. ඉතින් ඊට අමතරව මම පාවිච්චි කරන සිස්ටම් එක තියෙනවා. මෙන්න මේක. මේක ඉතින් සවුන්ඩ් කාඩ් 80ක් විතර අතේ තියෙනවා හා සමානයි. ඉතින් ඒක ඕන විදිහට අපිට ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. ඒකත් ඕන නම් ඒක ඉතින් ලොකු බජට් වලට යන්නේ. හරි. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. නම්බරය ඇවිල්ලා 076 450 24 23. ඕන කෙනෙක් කතා කරන්න මේ සවුන්ඩ් කාඩ් ඇවිල්ලා තියෙනවා. ඕන් ගෙනපු ගමන් තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඊට අමතරව Apple phone එකට ගහන මේ කෑලිය ඇවිල්ලා තියෙනවා. මේවා තියෙනවා එක එක ගණන් වලට තියෙනවා. හැබැයි හැම එකක්ම සපෝට් කරන්නේ ඒක ඔය Apple phone තියෙන කට්ටිය දන්නවා, හොයපු කට්ටිය දන්නවා. ඒක කොයි තාක් දුරට සාර්ථකද කියලා. ඉතින් මේ කෑලි පොඩු උනාට චුට්ටක් ගණන්. ඇත්ත කතාව කියන්නේ මොකද මාක් කටින් ගේන්නේ චෙක් කරලා වැඩ කරනවා කියලා. ගොඩක් වෙලාවට Apple phone වලට ගන්න කට්ටිය නම් මම ළඟට ඇවිල්ලා බල්ලම අරන් යන තරමට හොඳයි. මොකද එක එකනා මේව හරියට සෙට් කරගන්න දන්නතු වැඩ කරන්නේ මෙහෙමයි ගාලා කියනවා. හැබැයි තමන්ගේ ෆෝන් එකේ තියෙන ක්වොලිටිස් වෙන්නත් පුළුවන් ඒක. මොකද ලංකාවේ ගොඩක් Apple phone තියෙන රීකන්ඩිෂන්. බ්‍රෑන්ඩ් නිව් පිට ගෙනල්ලා පැකින් කරලා පාවිච්චි කරන Apple phone අඩු එක්ක කොරියාවෙන් USA කොහෙන් හරි ගෙනෙව්වා බොක්ස් වලට දාලා ඒ විදිහට තමයි අපි කට්ටිය ගන්න ගොඩක් වෙලාවට. ඒක තමයි ඇත්ත කතාව. මේක ඊට පස්සේ මං කිව්ව අනික් කරන්නට එක. ඒකත් අවශ්‍ය වෙනවා මේකත් අවශ්‍ය වෙනවා මේ වැඩේදී. මේක මොන
එකෙන් ගියත් මේක තියෙනක වාසියක් තියෙනවා. ඉතින් මේවා පුළුවන් තරම් ගන්න කියන්නේ මගේ නෙවෙයි. ඔයාලට කොහෙන් හරි ගන්න පුළුවන්. ඒක ගන්න මහ ප්‍රශ්න නැහැ. හැබැයි ලංකාවේ මේවා හොයලා ගත්ත කට්ටිය ඒත් අර ප්‍රශ්නෙම තමයි වැඩ කරන්නේ නැහැ. මේවා වැඩ කරන්න ඕන ලයිව් වලට සපෝට් කරන්න ඕන. එහෙම එකක් තියෙනවා. ඉතින් අවශ්‍ය කටින් නම් කතා කරලා ලොකු ප්‍රමාණයක් මම ගේන්නේ නැහැ මේවා. ඒකින්ද වෙන ඉතින් මොකුත් නැහැ. ස්තුතියි හැමෝටම.